හරි ඔයාලට මේ පොඩි කාරණාවක් ගැන කියන්න මේ වීඩියෝ එක දැම්මේ. වෙඩින් ෆොටෝ ෂූට් එකක් කරා, ප්‍රොමෝෂන් වීඩියෝ එකක්, ඒ කියන්නේ සැලොන් එකක් සහ ස්ටුඩියෝ එකකට ප්‍රොමෝෂන් වීඩියෝ එකකට අපි වෙඩින් ෂූට් එකක් කරා. මම නිලමේ ඇඳුමක් ඇඳලා මෙයා බ්‍රයිඩ් කෙනෙක් විදිහට ලස්සන ෆොටෝ ෂූට් එකක්. ඉතින් ඒක වෛරල් වුණා. ඊයේ උදේ 6ට අපි ඒකේ වීඩියෝ එක දැම්මා. ඊයේ උදේ 6ට ෆොටෝස් ටික දැම්මේ හවස. අපේ අර මහියංගනේ කපල් එක ලස්සන වෙඩින් එකක් අරගෙන මේ ෆොටෝස් වගේ ගහලා ඊයේ හවස දාලා තිබුණා. ඉතින් ඇත්තටම මේ අපි ගොඩක් සතුටු වුණා. ඉතින් ඒක මේ කාටුණත් එක ලැබෙන්න ඕන දෙයක් නේ. මමත් නිලමේ ඇඳුමක් ඇඳේ පළවෙනි වතාවට මගේ වෙඩින් එකක් හරියට ගන්න බැරුණ නිසා. ඉතින් මටත් ඒකට සතුටුයි. ඉතින් ගොඩක් පේජ් වලින් මේකට මේ මන් දන්නේ එයාලා හැම මොන හේතුවකින්ද එහෙම කරනවද කියලා මේ අපි ඒකට ඊරිසියාවට වෙඩින් ෂූට් එකක් කරා. නේ එහෙම එකක් නෙවෙයි, ප්‍රොමෝෂන් එකක් කරේ. මේ ප්‍රොමෝෂන් එක කරා. යාලට ඉක්මනට ෆොටෝස් ටික අප්ලෝඩ් කරන්න කිව්ව හින්දා අපි අප්ලෝඩ් කරා. අනික අපි ඔය මේ ප්‍රොමෝෂන් වීඩියෝ එක දැම්මේ ඔය මහියංගනේ කපල් එකේ වෙඩින් එකට දවසේ උදේ. හවස තමයි යාලා වෙඩින් එක ගත්තේ. දැන් අර පේජස් දෙක තුනකින් මේ දාලා තිබුණා ත්‍රිපෝෂ ෆැමිලි එක ඊරිසියා කරලා මේ නේ එකට එක කරනවා. එකට එක කරලා ඊරිසියා කරලා මේ දාලා තිබුණා. ඒකට ඒකට අර අපේ වෙඩින් ෂූට් එක ගැන නොදන්න අය ගිහලා නොදැනුවත්ව කමෙන්ට්ස් දාලා තිබුණා මේ අපි එහෙම තමයි මේ ඊරිසියා වෙන්න ඇති කියලා මේ එහෙම එකක් අපේ මේ අපි මේ වීඩියෝ එක දාන්න මේ අපි නිවැරදි කියලා ඔප්පු කරන්න අපිට අවස්ථාවක් නැහැ. නමුත් අර මුලින්ම අපි ගැන දැනගන්න කවුරු හරි ඉන්නවනම් එයාලා අපි ගැන නේ අහිතක් හිතයිනේ මේ ඇත්තට මේ එහෙනම් මෙයාලා මෙහෙම වෙන්නේ නැති කියලා. නෑ එහෙම දෙයක් නෑ. ඔයාලට බලන්න පුළුවන් මේ ඊයේ උදේ දැම්මේ අපි වෙඩින් ෂූට් එක. ඉතින් මේ එදාම මහියංගනේ කපල් එකත් මේ හවස වෙඩින් මේ වේක කරලා තිබුණා. ඉතින් ඒක හින්දා වෙන්නේ නැති යාලට එහෙම හිතෙන්නේ නැත්තේ. කොහොම හරි ඉතින් අපි හදවතින් සුබපතනවා ඔයාලා දෙන්නට. මේ අපි දවසක හමු වෙමු. වැඩ කටයුතු ටික ඉස්සරහට කරගෙන යන්න. ඉතින් අවුරු හරි වැරදි අදහසක් තියෙනවා නම් අපි ගැන ඔයාලා එහෙම අදහසක් තියාගන්න එපා. අපි නිලමේ ඇඳුමක් අඳලා ලස්සන බ්‍රයිඩ් කෙනෙක් විදිහට ලස්සන වෙඩින් ෆොටෝ ෂූට් එකක් කරේ. ඉස්සෙල්ලාම මේ ඊට කලින් වෙඩින් ෂූට් කරා. මේ නමුත් නිලමේ ඇඳුමක් වගේ යන්නේ නැහැ. ඉතින් අපිට සතුටුයි, ඔයාලත් සතුටු වෙන්න. හැමෝටම ජය වෙන්න ඕනේ.